අපේ අය ව්‍යාපාර කරන්න දක්ෂ නම් අපේ උන්ට ටොකු වෙනලා හදනවා මිසක අර ව්‍යාපාරයෙන් ගිහලා දිකලා චෝදනා කරන එක වැරදිනේ නාරද? ඒ නිසා මම එකයි කිව්වේ අපි වෘත්තීය මේ කටයුත්ත කරන්න. අනිත් එක බලන්න අපේ වෙබ්සයිට්ස් වල අපේ ලිපි ලේඛන වල අපි කවදාකවත් එක වදනක්වත් කියලා තියනවද කියලා ව්‍යාපාරික ස්ථානයක් පුජ්‍යලයක් අරමුණු කරලා කතාවකදීවත් අපි කියන්නේ නැහැ. බලන්න අපේ වෙබ්සයිට්ස් වල අපේ ලිපි ලේඛන වල අපි කවදාකවත් එක වදනක්වත් කියලා තියනවද කියලා ව්‍යාපාරික ස්ථානයක් පුජ්‍යලයක් අරමුණු කරලා කතාවකදීවත් අපි කියන්නේ නැහැ. මැස්සෙකුටවත් වහන්න නොදී හදන අපේ තරුණ ගෑනු දරුවෝ අද මම බය නැතුව කියනවා ඕන එකෙක් ඉන්නවනම් එන්න අපිත් එක්ක වාදෙට අපි ළඟ තියෙනවා සාක්ෂි සියලුම තොරතුරු මේ නුවර ෆැෂන් බග් ආයතනය ඇතුළු නෝ ලිමිට් ආයතනවල මේ කාමුක හැත්තේ බලවේගවල අන්තපුරේ කරන් ඉන්නේ මැස්සෙක් වහන්න නොදී හදපු තමුන්නාන්සලගේ ගෑනු දරුවෝ මේ ෆැෂන් බග් ආයතනයේ නුවර කිසි කෙනෙක් කලබල වෙන්න එපා. ගාල් ගහන්න මුන්ට මේ පෝස්ටර් අලවන්න කැත විදියට ජාතීන්ට අපහාස කරන්නේ නැහැ. බලන්න අපේ වෙබ්සයිට්ස් වල අපේ ලිපි ලේඛන වල අපි කවදාකවත් එක වදනක්වත් කියලා තියනවද කියලා ව්‍යාපාරික ස්ථානයක් පුජ්‍යලයක් අරමුණු කරලා කතාවකදීවත් අපි කියන්නේ නැහැ. මේ අර එහෙම ටොපි තියෙනවා. එහෙම නැත්නම් මේ අර බඩු නැහැ. එතෙන්ට අපි පහත් මට්ටමේ වැඩක් නෙමෙයි. මොකද අපි ධර්මයේ තුල ශික්ෂණය වෙලා කියවීමක් ඇතුව භාවිතාවක් ඇතුව ඒ වගේම අතීතයේ අපිට අවුරුදු 15ක 20ක අත්දැකීම් ඇතුව ජාතික ව්‍යාපාරයට නායකයොත් එක්ක වැඩ කළා. එහෙම අවබෝධයක් ඇතුවයි මේ ගමන යන්නේ. කියනවා පැහැදිලි විතරක් නෙමෙයි පොය දවසට උඹලා කඩවල් වහලා අපේ දරුවන්ට පන්සල් යන්න දෙලා ඉතින් රකපල්ලා කියලා. මේ අර එහෙම ටොපි තියෙනවා. එහෙම නැත්නම් මේ අර බඩු නැහැ. එතෙන්ට අපි පහත් මට්ටමේ වැඩක් නෙමෙයි. මොකද අපි ධර්මයේ තුල ශික්ෂණය වෙලා කියවීමක් ඇතුව භාවිතාවක් ඇතුව ඒ වගේම අතීතයේ අපිට අවුරුදු 15ක 20ක අත්දැකීම් ඇතුව ජාතික ව්‍යාපාරයට නායකයොත් එක්ක වැඩ කළා. එහෙම අවබෝධයක් ඇතුවයි මේ ගමන යන්නේ. අපි අවුරුදු කෑවට මොකද අවුරුදු හැබවින්ම කන්නේ අපේ මුදලාලිලා. මොන මුදලාලිලා? දන්නවනේ තොප්පි දාගත්ත මුදලාලිලා. ඔබ දන්නවද? ඔබ සමහර විට නොදැන ඔය මුස්ලිම් හෝටල් වලට ගිහිල්ලා කාලා බීලා හැම ඇති. දන්නවද ඒගොල්ලන්ගේ අල් කුරානේ තියෙන නීතිය? මොකද්ද නීතිය? ඔවුන්ගේ නීතිය තමයි ඉස්ලාම් නොවන මුස්ලිම් නොවන අන්‍ය ජාතික වන අන්‍ය ආගමික වන ඕනම කෙනෙකුට කෑමක් දෙනවා නම් බීමක් දෙනවා නම් තුන් පාරක් කෙල ගහලා තමයි දෙන්නේ. හෝටල් වල ඔය බොන තේ එකට කෙල පාරවල් වැදිලා ඇති. මුස්ලිම් හෝටල් වලට ගිහිල්ලා කාපු කෑම වලට ඔබ දන්නේ නැතුව කෙල පාරවල් වැදිලා ඇති. ශරියා නීතිය ඕකයි. අල් කුර්ආනෙන් පෙන්නනේ ඔවුන්ගේ දෘෂ්ටිය ඒකයි. බලන්න අපේ වෙබ්සයිට්ස් වල අපේ ලිපි ලේඛන වල අපි කවදාකවත් එක වදනක්වත් කියලා තියනවද කියලා ව්‍යාපාරික ස්ථානයක් පුජ්‍යලයක් අරමුණු කරලා කතාවකදීවත් අපි කියන්නේ නැහැ. මතකයි මම පුංචි කාලේ ඔය ඔර්ලෝසු කනුව ළඟ බැහැලා බස් එකෙන් ඇවිල්ලා බැහැලා උඩහට යනකොට අන්න එහා පැත්තේ තිබුණේ මුස්ලිම් හෝටලෙට ගිහිල්ලා මම වතුර තිබහට බීම බීලා තියෙනවා. මා අද සපත වෙනවා අය ඔය ගොංකම් කරන්නේ අය ඔය මෝඩකම් කරන්නේ කෙල්ල ගහපු බීම කෙල්ල ගහපු කෑම අපි කන්නේ නැහැ කියලා ඔබ අදිස්ථාන කරගන්න. බලන්න අපේ වෙබ්සයිට්ස් වල අපේ ලිපි ලේඛන වල අපි කවදාකවත් එක වදනක්වත් කියලා තියනවද කියලා ව්‍යාපාරික ස්ථානයක් පුජ්‍යලයක් අරමුණු කරලා කතාවකදීවත් අපි කියන්නේ නැහැ. මේ අර එහෙම ටොපි තියෙනවා. එහෙම නැත්නම් මේ අර බඩු නැහැ. එතෙන්ට අපි පහත් මට්ටමේ වැඩක් නෙමෙයි. මොකද අපි ධර්මයේ තුල ශික්ෂණය වෙලා කියවීමක් ඇතුව භාවිතාවක් ඇතුව ඒ වගේම අතීතයේ අපිට අවුරුදු 15ක 20ක අත්දැකීම් ඇතුව ජාතික ව්‍යාපාරයට නායකයොත් එක්ක වැඩ කළා. එහෙම අවබෝධයක් ඇතුවයි මේ ගමන යන්නේ.